හායි හැලෝ යාළුවනේ අද ඔයාලත් එක්ක ෂෙයාර් කරන්න යන්නේ නිල් දියපොකනට ගියපු වීඩියෝස් ටිකක් ෂෙයාර් කරන්න යන්නේ. ඉතින් ඒක බලලා ඔයාලා මේක හොඳද නැද්ද කියලා ඔයාලා මට කියන්න හොඳේ. ඒ වගේම ඔයාලත් මේ නිල් දියපොකුණ බලන්න අනිවාර්යෙන්ම යන්න. මොකද මේක හරියම ලස්සනයි. වගේ මම භයානක වුණාට හරියම එක්ස්පීරියන්ස් එකක්. ඒක ඇත්තටම කියනවා නම් ඇඩ්වෙන්චර් එකක්. අනිවාර්යයෙන්ම ඔයාලා ගිහිල්ලා මේක බලන්න. මම නම් එකපාරයි බැස්සේ බහැලා මග බහිනකොට මට ඇති වුණා මේ ඒ කියන්නේ මට බය හිතුණා. මම ගියාට පස්සේ මට හුස්ම ගන්න බෑ වගේ වුණා. මට බය හිතෙන පාර මම හුස්ම ගන්න බැරි ඉඳ මම ඉක්මනටම නැග්ගා උඩට. ඒකට යන්න තියෙන්නේ මේ කැලෑවක් ඇතුලේ මේ ඇතුළට යන්න තියෙනවා පැය භාගයක් පැයක් විතර දුර යන්න තියෙන ඇතුළට මේ මහා පාරේ ඉඳලම. ඉතින් හැබැයි මේක හොඳ ඇඩ්වෙන්චර් කැමති කෙනෙකුට මේක හොඳයි. හැබැයි යන්න මම නම් ගිහලා මම නම් බයි හැබැයි කාට හරි හුස්ම ගන්න බැරි වගේ මොකක් හරි තියෙනවා නම් ඒක ගුහාව ඇතුළට යන්න එපා. මොකද ඒක මේ හරිම අමාරුයි. මේ මට ගියාට පස්සේ මට හුස්ම ගන්න බැරුව. හැබැයි චුට්ට දුරයි ඒ ගුහාව ඇතුළේ ගිහලා ඇතුළට යන්න තියෙන චුට්ට දුරයිලු. මම නම් ගියේ නෑ. මහත්තයාත් දුවත් පුතත් තුන් දෙනාම ගියා. මම භාගයයි බැස්සේ මට ඇතුළට යන්න බෑ. මට හුස්ම ගන්න බෑ. මම ඒ පිම්මටම උඩට නැග්ගා. ඉතින් ඔයාලත් මේක බලලා මට කියන්න කොහොමද කියලා. ඒ වගේම ඔයාලා අනිවාර්යෙන් මේක බලන්න යන්න පුළුවන් කට්ටිය මේ ඇඩ්වෙන්චර් කරන්න.
බලන්නකෝ අපේ පුතා ගිහිල්ලා හොඳට නාන්නේ නිල් පාටේ වතුර. මම ගියේ නැති මට ඉතින් ඒක මිස් වුණා. මට බය හින්දා මම ගියේ නැත්නම් මට හුස්ම ගන්න බැරි වගේ වුණා. හැබැයි එහෙම අපහසුතාවයක් තියෙන කෙනෙක් නම් කවදාවත් මේ ඇඩ්වෙන්චර් එක කරන්න එපා. මොකද කියනවා ඇතුළට හැබැයි චුට්ට දුරයි තියෙන්නේ. ඒ ටික විතර වුණත් අර හුස්මම හිර වෙනවා වගේ මට වුණා. මං ඒකයි බැස්සේ නැත්තේ. ඒ වුණාටම ගිහින් ඇවිල්ලා කියනවා අම්මා ඔයා මිස් කරගත්තා. හරිම ෂෝක් වතුර සීතල වතුර. අපේ පුතා නම් හරි ආසාවෙන් නෑවා. දුව නම් නෑලා තිබ්බේ නැහැ. දුව නිකන් කකුල් දෙක දාලා ඉඳගෙන ඉඳලා ආවා. මහත්තයා නෑවෙත් නැහැ. එතන ගොඩාක් අය ටුවරිස්ට්ලා ගොඩාක් එනවනේ එතෙන්ට. ඉතින් එයාලත් ඒක ඇතුලේ බැහැලා නානා හිටි ඉඳලා තියෙන්නේ. අපි ගොඩක් අය ගියා ඉක්මනින් එන්නේ නැහැ. ඒක ඇතුලේ මේ නානවා. මොකද ඒක ඇතුලේ නම් ප්‍රශ්නයක් නැහැ කියලා පුතා කියනවා. ඒක කියන්නේ හුස්ම ගන්න ප්‍රශ්නයක් නැහැ කියලා. මේ එතනින් එළිය වැටෙනවයි කියලා. ඒ වුණාට අර ඇතුල් වෙන ඒ ගුහාවට ඇතුල් වෙන තැන චූටි ඉඩක් තියෙන්නේ. ඒක නිකන් නැම්මීලා මේව වෙලා යන්න ඕනේ. ඊට පස්සේ ඇතුළට යන්න ටිකක් ඒ ගුහාව ලොකුයි. ඒෙන්ද ප්‍රශ්නයක් නැහැ කියලා. ඒ වුණාට මම ඇතුල් වෙන තැනට විතරයි මම ගියේ. එතනින් එහාට මට යන්න බෑ. එහෙන් කට්ටිය එනකොට මෙතන හිර වෙනවා. ඒ හින්දා බයට මම ආපහු උඩට නැග්ගා. ඉතින් ඉතින් යාළුවනේ කියන්නකො බලන්න ඔයාලා කොහොමද කියලා මේක මේ වීඩියෝ එක කොහොමද ඒ වගේම මේ වගේ ඇඩ්වෙන්චර් එකක් ඔයාලා කරනවද අනිවාර්යයෙන්ම ඔයාලා මේක මේ ඇඩ්වෙන්චර් එක කරන්න හරිම ෂෝක්. ඉතින් මේ දැන් එන ගමන් තමයි එනකොට එයාලා වීඩියෝ අරන් තිබ්බා. ඔය ගුහාව ඇතුලේ තමයි මේ තියෙන්නේ. මේ කියන්නේ මේ මිනිස්සුන්ට මේ ඒක ඇතුලේ ගුහාව ලොකුයි. මේ ගුහාවෙන් එයාලා එළියට එනවා. මම ගියේ නැති හින්දා මට හරිය දුකයි. ඒ වුණාට කරන්න දෙයක් නැහැ. මට බය හින්දා තමයි මම නම් ගියේ නැත්තේ. ඉතින් යාළුවෝ මගේ වීඩියෝ එක බලලා ලයික් කරන්න, ඒ වගේම ෂෙයාර් කරන්න. මේ වීඩියෝ එක අලුතෙන් බලන කෙනෙක් නම් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් මට සපෝට් එකක් ඔයාලා ලබා දෙන්න. වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. thank you for watching.